හායි මගේ ලස්සන ළමයිනේ හැමෝම හොඳින් පරිස්සමෙන් සතුටින් ඉන්නව නේද? ඔයගොල්ලන්ට අද මෙන්න මේ පැටර්න් එක යොදාගෙන ටේබල් ක්ලොත් එකක් ගොතාගන්නේ කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් මේක හරිම ලේසි පැටර්න් එකක්. ඔයගොල්ලන්ට පේනවා මේක හරිම ලස්සනයි සහ හරිම ලේසි කරන්න. ඉතින් මේ පැටර්න් එක යොදාගෙන ඔයගොල්ලන්ට ටේබල් ක්ලොත්ස් කරන්න පුළුවන්, බ්ලැන්කට් වගේ දේවල් කරන්න පුළුවන්, බෑග්ස් කරන්න පුළුවන්, විවිධ නිර්මාණ කරන්න පුළුවන්. ඇඳුම් වලටත් මේක යොදා ගන්න පුළුවන්. ඉතින් මේක හරිම ලේසියෙන් ඔයගොල්ලන්ට ඉක්මනටම ගොතා ගන්න පුළුවන් සහ මේකට තනි පාටින් මම දැන් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට කලර්ස් යොදාගෙන කලර්ස් මික්ස් කරගෙන මේක ගොතන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ආදරෙන් ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන් මාව subscribe කරලා මාත් එක්ක දිගටම රැඳෙන්න. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද මේකේ අතරින් පතර අපිට එන ප්‍රශ්න කතා කරන ගමන් තමයි අපි වීඩියෝ එක කරන්නේ. මේ ගෙතුම් ටික කරන්නේ. ඉතින් ඒක නිසා වීඩියෝ එකත් එක්කලා දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් යමු අපි වීඩියෝ එකට. හරි අපි එහෙනම් ගොතන්න යමු. මම අද පාවිච්චි කරන්නේ 2.5 කියන නීඩල් එක. එතකොට වෝල් එක ඕගොල්ලන්ට කැමති එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනදී දැන් ඕගොල්ලන්ට ටේබල් ක්ලොත් එකක් විදිහට ගොතනවා නම් මේක ඕගොල්ලන්ට අවශ්‍ය දිග ප්‍රමාණය බලන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි දැන් ගොතාගෙන යනකොට මේක දිග වැඩි වෙනවනේ, පළල වැඩි වෙනවනේ. ඒක නිසා අපි මැදින් ගන්න පළවෙනි පෙළිය ඒක අපි ගොඩාක් ලොකුවට දිගට ගන්නෙ නැහැ. මම දැන් මෙතනදී චේන්ස් 30ක් වගේ අරගෙන තමයි මේ ටේබල් ක්ලොත් එක ගොතන්න හදන්නේ. එතකොට ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයකට ඒක දිග ගන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මේ විදිහට මම 30ක් ගොතා ගන්නවා. හරි මම දැන් මේ දන්වැල මේ විදිහට චේන්ස් 30කින් ගොතා ගත්තා. ඊට පස්සේ අපි මුලින්ම මෙතන තියෙන චේන්ස් 6ක් අයින් කර ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6ක් අයින් කරගෙන මේ 6 වෙනි චේන් එක තියෙනවානේ. මේ 6 වෙනි චේන් එකෙන් තමයි අපි ගෙතුම පටන් ගන්නෙ. හරි එතකොට මෙහෙම ඩබල් ක්‍රොෂේ වලින් තමයි අපි මේක පිරවුම කරගෙන යන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 6 වෙනි එක. 5ක් අයින් කරලා 6 වෙනි එකේ මේ විදිහට 6 වෙනි චේන් එකට අපි මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් කර ගන්නවා. දැන් මෙතන එක චේන් එකක් තියෙනවා. මෙතනට මේ විදිහට දැන් ඩබල් ක්‍රොෂේ එකක් කරගත්තා. ඊට පස්සේ ඊළඟ සිදුරට ඩබල් ක්‍රොෂේ තව එකක් කරනවා. ඊට පස්සේ තවත් ඊළඟ සිදුරට තවත් ඩබල් ක්‍රොෂේ එකක් කරනවා. මේ විදිහට. දැන් මෙතන අපි අයින් කරා මෙතන දැන් චේන්ස් 5ක්. ඊට පස්සේ එතන තියෙන හෝල් එකයි ඊට අමතරව හැම චේන් එකකටම චේන්ස් 3කට ඩබල් ක්‍රොෂේ දාගත්තා. ඊට පස්සේ අපි මෙතන ආයි චේන් එකක් ගොතනවා. ඊට පස්සේ මෙතන එකක් අයින් කරලා එක චේන් එකක් අපි මග ඇරලා ඊට පස්සේ තියෙන චේන් එකේ ආපහු ඩබල් ක්‍රොෂේ එකක් කරනවා. ඊට පස්සේ තව ඩබල් ක්‍රොෂේස් දෙකක් ඊළඟ චේන්ස් දෙකට කරගන්නවා. එක ළඟ ඩබල් ක්‍රොෂේස් 3යි සෙට් එකක් තමයි අපිට එන්න ඕන. ඊට පස්සේ ඔන්න දැන් ඒ 3 සෙට් එක අපි කරගත්තා. ඊට පස්සේ අපි නැවතත් චේන් එකක් මේ විදිහට ගොතා ගන්නවා. නැවත එකක් ස්කිප් කරනවා. ඊට පස්සේ ඊළඟ චේන් එකේ ඉඳලා නැවතත් 3 සෙට් එකක් අපි කරගන්නවා මේ විදිහට. චේන්ස් 3කට ඩබල් ක්‍රොෂේස් 3ක් කරගන්නවා. මේ විදිහට. ඊට පස්සේ අපි චේන් එකක් එතනට ගොතනවා මේ විදිහට. ඊට පස්සේ නැවත එකක් ස්කිප් කරනවා. නැවත චේන් 3 සෙට් එකක් මේ විදිහට මේ අයිනට එනකම්ම අපි ගොතාගෙන යන්න ඕන. හරි. දැන් මම මේ විදිහට දිගටම 3 සෙට් කරගෙන ආවා. ඊට පස්සේ මෙතන දැන් අපිට චේන්ස් 2යි තියෙන්නේ. එතකොට ඒ දෙකෙන් අපි එකක් ස්කිප් කරා ඊළඟ එකට එහෙම අපි ඩබල් ක්‍රොෂේ එකක් කරගන්නවා. මේ විදිහට. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන අපි චේන්ස් 3ක් මේ විදිහට ගොතනවා. ඊට පස්සේ මෙතන මේ තියෙන ලොකු හෝල් එක තියෙනවානේ මේ සිදුර. ඒකට අපි තව ඩබල් ක්‍රොෂේස් දෙකක් මේ විදිහට ගොතා ගන්නවා. මේ විදිහට. ඊට පස්සේ අපි මෙතනට චේන්ස් 3ක් ගොතනවා. නැවතත් ඒ සිදුරටම අපි මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් කරගන්නවා. ඊට පස්සේ තව දෙකයි. එතකොට 3 සෙට් එකක් අපි එතනට කරගන්නවා. මේ විදිහට.
ඊට පස්සේ අපි මෙතනට චේන් එකක් ගොතනවා. ඊට පස්සේ මෙතන අපිට දැන් මේ ලොකු සිදුරක් තියෙනවානේ. එතනට අපි 3 සෙට් එකක් කරගන්නවා. මේ විදිහට. 1යි 2යි 3යි. මේ විදිහට. නැවතත් චේන් එකක් ගෙතුවා. ඊළඟ සිදුරට 3 සෙට් එකක් කරගෙන යනවා. හැම 3 සෙට් එකක්ම එතනට මේ අයිනේ අපි පුරවගත්තට පස්සේ චේන් එකකින් තමයි අපි ඒක ඉවර කරන්නේ. මේ විදිහට දැන් අපි ඩබල් ක්‍රොෂේස් 3ක් කරගත්තානේ. ඊට පස්සේ චේන් එකක් අපි මෙතනට මේ විදිහට ගොතා ගන්නවා. ඊට පස්සේ තමයි අපි ඊළඟ සිදුරට යන්නේ. වගේ අපි මෙතන අයිනට එනකම්ම ගොතා ගන්න ඕනේ. හරි. දැන් මේ විදිහට අපි ගොතාගෙන ආවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතනදී දැන් මේ අන්තිමටම අපි නැවතත් මේ විදිහට ඩබල් ක්‍රොෂේස් 3 සෙට් එකක් කරගන්නවා. 1යි 2යි 3යි. ඊට පස්සේ අපි නැවත චේන්ස් 3ක් මෙතනට ගොතා ගන්නවා. නැවත ඒ සිදුරටම චේන්ස් 3 ඩබල් ක්‍රොෂේස් 3 සෙට් එකක් කරගන්නවා. තව එකක්. 2යි 3යි. හරිනේ. ඊට පස්සේ නැවතත් අපි චේන්ස් 3ක් එතනටම ගොතා ගන්නවා. ඒ සිදුරටම නැවතත් අපි ඩබල් ක්‍රොෂේස් 3 සෙට් එකක් කරගන්නවා. එතකොට තමයි අපිට මෙතන අයිනෙන් කොටුව හදා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ විදිහට. දැන් අපි මෙතනට චේන් එකක් ගෙතුවා. ඊට පස්සේ මේ හැම සිදුරකටම 3 සෙට් ඩබල් ක්‍රොෂේස් 3 සෙට් අපි කරගෙන යන්න තියෙන්නේ. 1යි 2යි 3යි. මේක ඔයගොල්ලන්ට පාටවල් කලවම් කරලා කරන්නත් පුළුවන්, පාට කීපකින් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තනි පාටින් කරන්නත් පුළුවන්. පාට දෙකක් දාලා කරන්නත් පුළුවන්. ඒක ඔයගොල්ලෝගේ කැමැත්ත අනුව කරගන්න පුළුවන්. ලොකු ටේබල් එකක් නම් මේ පළවෙනියටම අපි ගොතා ගන්න චේන්ස් තියෙන. දැන් මම චේන්ස් 30ක් කරගත්ත එක තියෙන්නේ. ඒක ටිකක් දිගට කරගන්න. يعني ගොඩාක් ලොකු ටේබල් එකක් නම් එතකොට නැත්නම් ඔයගොල්ලන්ට මේ වගේ මේ ප්‍රමාණය ගත්තොත් මේක පළල ගොඩාක් වෙනකම් කරන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලෝ ටිකක් ලොකු මේසයක් වගේ නම් පළවෙනියටම ගන්න චේන් එක ටිකක් දිගට ගන්න. මේ විදිහට අපි දිගටම මෙතනට එනකම් ගොතා ගන්නයි තියෙන්නේ. හරි. දැන් මම මෙතනට එනකම්ම මේ විදිහට ගොතා ගත්තා. ඊට පස්සේ දැන් අපි මෙතන 3 සෙට් දෙකක් කරගත්තානේ. එතනටම නැවත අපි දැන් මෙතනට චේන් එකක් දාලා මෙතනට නැවත 3 සෙට් එකක් අපි ගොතා ගන්නවා. පළවෙනියටම පටන් ගත්ත තැනට. මේ විදිහට 1යි 2යි 3 සෙට් එකක් ගෙතුවා. නැවතත් අපි මෙතනට චේන්ස් 3ක් ගොතනවා. 1යි 2යි 3යි. ඊට පස්සේ මෙතන තියෙන මේ පළවෙනි මේ උඩම තියෙන චේන් එකට අපි මේක ජොයින් කරගන්නවා. මේ විදිහට. මේ විදිහට අපි ජොයින් කරගත්තට පස්සේ එතන කොටුව මේ විදිහට හැදෙනවා. ඊට පස්සේ මේ විදිහට මෙතන මේ චේන් එකෙන් කටුව මෙහෙම දැම්මා. මෙහෙම ගත්තා. මෙතනට දැම්මා. මෙහෙම ගත්තා. ඊට පස්සේ අපි නැවත මෙතනට චේන්ස් 3ක් ගොතනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතනට අපි ඩබල් ක්‍රොෂේස් 2ක් කරගන්න. මොකද අපිට අර කරගත්ත චේන්ස් 3 තියෙනවානේ. ඊට අමතරව මේ විදිහට 3 සෙට් එකක් කරගන්නවා. ඊට පස්සේ අපි නැවතත් 3ක් මේ විදිහට ගොතා ගන්නවා. ඊට පස්සේ නැවතත් ඒ සිදුරටම අපි ගොතනවා 3 සෙට් එකක්. ඩබල් ක්‍රොෂේස් 3 සෙට් එකක්. මේ විදිහට. මම හැමදාම කියනවා වගේ මේක මේ ගොඩාක් තද කරන්න එපා. නූල සාමාන්‍ය බුරුලක් දීලා ඉවර වෙලා ගොතන්න. මේ විදිහට අපි ගොතා ගන්නවා. ඊට පස්සේ අපි නැවතත් චේන් එකක් දැම්මා. ඊට පස්සේ සුපුරුදු විදිහටම මේ හැම චේන් එකකටම මේ අයිනට එනකම්ම 3 සෙට් කරගෙන යන්නයි තියෙන්නේ. මේ විදිහට. මෙහෙම
3 සෙට් එකක් කරා. ඒ අවසානෙට එක චේන් එකක් මේ විදිහට කරගන්නවා. ඒ විදිහට මේ දිගටම කරගෙන යන්න තියෙන්නේ. හරි. දැන් මේ විදිහට මම මෙතන අයිනට එනකම් ආවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් තියෙන්නේ මෙතන දැන් හෝල්ස් දෙකක් තියෙනවා. මේකට අපි දැන් කරනවා ඩබල් ක්‍රොෂේස් 3 සෙට් දෙකක්. මේ විදිහට එක සෙට් එකක් අපි කරගන්නවා 1යි 2යි 3යි එක සෙට් එකක් හරි. ඊට පස්සේ අපි චේන්ස් 3ක් කරනවා මේ විදිහට. ඊට පස්සේ නැවතත් ඒ සිදුරටම 3 සෙට් එකක් කරගන්නවා. ඩබල් ක්‍රොෂේ 1යි 2යි 3යි. චේන් 1යි නැවත මෙතනට ඩබල් ක්‍රොෂේ 3යි චේන්ස් 3යි ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1යි. ඒ විදිහට අපි දිගටම ඒක කරගෙන යනවා. හැම වෙලාවකමදීම මේ අයිනේ අපි චේන්ස් වැඩි කරගෙන යනවා. ඒ වැඩි කරනකොට මුල්ල හදාගන්න තමයි අපි චේන්ස් 3ක් ගොතන්නේ. එතකොට අර කොටුව වගේ හැඩේ අපිට ලස්සනට ගන්න පුළුවන් නිසා. දැන් මෙතනට චේන් එකක් දැම්මා. චේන්ස් 3ක් කරගත්තා. ඊට පස්සේ නැවත ආයි ඩබල් ක්‍රොෂේස් 3 සෙට් එකක් අපි මෙතනට කරගන්නවා. ඊට පස්සේ අපි චේන් එකයි. ඊට පස්සේ මේ හැම එකටම අපිට තියෙන්නේ 3 සෙට් කරගෙන යන්න. හරි. මේ විදිහට අපි දැන් ආවා මෙතනට. මේ කෝණයකට ආවා. නැවත අපි කරනවා 3 සෙට් එකයි චේන්ස් 3යි 3 සෙට් එකයි. හරිම ලේසි මේක කරන්න සහ හරිම ලස්සනයි. ඔයගොල්ලෝ මේකට කලර්ස් දෙකක් විතර දැම්ම නම් තමයි තවත් ලස්සන. මේ විදිහට අපි චේන්ස් 3ක් මෙතනට දැන් ආපහු ගොතනවා. මට ඔයාලට කියලා දෙන්න ලේසි හින්දා මම තනි පාටින් කරේ. ඔයගොල්ලෝ කලර්ස් දාලා ඉවරලා මේක ගොතලා බලන්න. ඇත්තටම හරිම ලස්සනයි. දැන් මේ විදිහට අපි දැන් කරගත්තා. මෙතනට චේන්ස් 3ක් දැම්මා. මෙතන චේන්ස් 3 සෙට් දෙකක් කරා. ඊට පස්සේ අපි මෙතනට චේන් එකක් ගොතනවා. ඊට පස්සේ මෙතනට මේක ජොයින් කරගන්නවා. මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට චේන් එකකින් අපි මේව කරගන්නවා. මේ සම්බන්ධ කරගන්නවා. දැන් මේ විදිහට තමයි කොටුව එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේක ප්‍රමාණය වැඩි කරලා නැවතත් ඔයගොල්ලන්ට දැන් ඊළඟ වටේට යනකොට මෙතනින් මේ විදිහට මෙහෙම චේන් එකකින් ගත්තා. මෙහෙම සිංගල් ක්‍රොෂේ එක විදිහට කරගත්තා. මේ විදිහට. ඊට පස්සේ මෙතනට අපි චේන්ස් 3ක් ගොතනවා. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එකක් කරනවා. මේ විදිහට චේන් එකක් කරගත්තා. මෙතනට අපි පුරවනවා. ඊට පස්සේ අපි මේ වටේ එනකොට ඊට පස්සේ මෙතනින් ඕගොල්ලන්ට චේන් 3යි ඩබල් ක්‍රොෂේස් 3 සෙට් එකයි වැඩි කරගෙන යන්න තමයි තියෙන්නේ. මේ විදිහට දැන් අපි මෙතනට ආවනේ මේ ටික ගොතාගෙන. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතනට දැන් මේ අයින තමයි අපි හදා ගන්න ඕනේ. මේ විදිහට 3 සෙට් එකක් කරගන්නවා. මේ විදිහට මේ නූල අතෑරෙන්න බලනවා. ඒ වෙලාවට ලිහලා ආපහු හරියට පැටලෙන්නේ නැති වෙන විදිහට නූල එකටම ගොතාගෙන යන්න. තුනයි. ඊට පස්සේ අපි චේන්ස් 3ක් ගොතනවා. ආයේ ඒ සිදුරටම ඩබල් ක්‍රොෂේස් 3 සෙට් එකක් අපි කරගන්නවා. ඊට පස්සේ අපි චේන් එකක් ගොතනවා. මෙතන සිදුරට 3 සෙට් එකක් කරගන්නවා. නැවත චේන් එකක් ගොතනවා. මෙතන ආයිනට 3 සෙට් එකක් කරගන්නවා. චේන්ස් 3යි
හැම වෙලාවෙම මේ අයිනට තමයි අපි චේන්ස් 3 සෙට් එක කරගන්නේ මෙතන අර කොටුවේ හැඩේ ඒ උල හදා ගන්න. මේ විදිහට ආපහු ඒ සිදුරටම අපි 3 සෙට් එකක් කරනවා. මේ විදිහට නැවත චේන් එකයි ඊට පස්සේ අර කලින් පිළිවෙලටම ඕගොල්ලන්ට තියෙන්නේ මේ විදිහට මේ දිගට කොටාගෙන එන්න. බලන්න ලස්සනයි නේද දැන් මේක හරිම ලස්සනයි සහ ඔයගොල්ලන්ට හරිම ලේසි පිළිවෙලයි ලස්සනට ඔයගොල්ලන්ට මේකෙන් ටේබල් ක්ලොත්ස් කරගන්න පුළුවන් එතකොට ඔයගොල්ලන්ට බෙඩ් එකට දාන්න බ්ලැන්කට් එකක් විදියට උනත් හදා ගන්න පුළුවන් හරිම ලස්සනයි ලස්සනට ඔයගොල්ලන්ගේ ගෙදර ලස්සන දේවල් නිර්මාණය කරගන්න මේ පැටර්න් එක හරිම ප්‍රයෝජනවත් ඉතින් මගේ වීඩියෝත් එක්කලා දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා මේ ගෙතුම සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න ආදරේ හැමෝටම පරිස්සමෙන් ඉන්න ආපහු ඉක්මනටම හම්බ වෙමු ගිහින් එන්නම් බයි